කකුල් දෙකෙන් හිට ගන්නවත් පණ නැති වුණ මිනිහෙක් දිනන්න 0.5ක chance එකක් තිබුණ ක්‍රිකට් මැච් එකක් තනියම දිනවනවා. හැබැයි ඒක එයා කරේ පුදුම වේදනාවක් දරාගෙන. 2023 මුම්බායි වල වංකඩේ ස්ටේඩියම් එක ඕස්ට්‍රේලියාවට ලකුණු 91ක් වෙද්දී කඩලු 7ක්ම ගිහිල්ලා දිනන්න තියෙන විනින් ප්‍රොබැබිලිටි එක 0.5යි. ඒත් මේ මිනිහා ගැන ඇත්තටම මිනිස්සු දැනගත්තේ මෙන්න මේ මැච් එකෙන් පස්සේ. හැමෝම එයාට විහිළු කළේ මොලේ නැති පිස්සා කියලා. ඕනෑම වෙලාවක අවුට් වෙලා යනවා කියලා කමෙන්ටේටර්ස්ලා පවා එයාට බැන්නා. ඔයාටත් මේ වගේ මිනිස්සුන්ගේ කතා අහන්න වෙලා තියෙනවද? මම දැන් ඔයාට කියන්න යන දේ ඇහුවොත් ඔයත් පුදුම වෙන්න පුළුවන්. මේ මැච් එකට දවස් කිහිපයකට කලින් අන්න එයා ගෝල්ෆ් කාට් එකකින් වැටිලා ඔළුවත් තුවාල කරගත්තා. මේ හින්දාම එයාට කලින් මැච් එකත් මිස් වුණා. මේක තමයි එයා අසනීපෙන් පස්සේ ආපු පළවෙනිම මැච් එක. අනිත් ටීම් එකේ කැප්ටන් පවා හිතුවේ මැච් එක හරි ලේසියෙන් දිනලා ඉවර කරන්න පුළුවන් කියලා. ඒත් එතන තමයි සම්පූර්ණ කතාව වෙනස් වෙන තැන. එයාගේ ජීවිතේ lowest point එක තමයි මම දැන් ඔයාලට කියන්න යන්නේ. එයා ලකුණු 147ක් ගහනකොට එයා බිමට වැටෙනවා. කකුල් දෙකටම දරුණු විදිහට ක්‍රැම්ප්ස් එනවා. ඇවිදින්නවත් බෑ. එයා පොඩි ළමයෙක් වගේ බිම පෙරලිලා වේදනාවෙන් කෑ ගහනවා. එයාගේ හිතේ තිබුණේ එකම එක දෙයයි. මම අයින් වුණොත් මගේ රට පරදිනවා. ගොඩක් අය හිතුවා එයා මැච් එකෙන් අයින් වෙලා එළියට එයි කියලා. ඒත් ඇත්තටම එයා නම් අයින් වුණේ නෑ. ඔයාටත් එළියට hina වෙලා හිටියට තනියෙන් අඬන වෙලාවක් තියෙනවද? ඔයා කාගේවත් එක්ක එහෙම දුකක් බෙදාගන්නේ නැතුව ඉන්නවද? මම මේ වෙලාවේ වගේ දෙයක් අහන්න කැමතියි. ජීවිතේ සමහර වෙලාවට අපිව බිම්මටම වැටෙනවා. හරියට මෙන්න මේ මිනිස්සයාට සිද්ධ වුණා වගේ. ඒත් වැදගත් වෙන්නේ වැටෙන එක නෙවෙයි. මම හැමදාම කියනවා වගේ ආයේ නැගිටින එක. ඔයාට විශ්වාසද කොච්චර ප්‍රශ්නාවක් ඔයා එක දිනනවා කියලා? ඔයා ජීවිතයත් එක්ක ෆයිට් කරගෙන ඉස්සරහට එන කෙනෙක් නම් අනිවාර්යෙන්ම I am a fighter කියලා මේ දැන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. හරි, අපි ආපහු යමු කතාව පැත්තට. ඩොක්ටර්ස්ලා ඇවිත් එයාට කියනවා යන්න මැච් එකෙන් එළියට කියලා. එයා හැබැයි අන්න ඒ දේ ප්‍රතික්ෂේප කරනවා. එයා තීරණය කළා දුවන්නේ නැතුව එක කකුලෙන් හිටගෙන හරි ප්ලේ කරනවා කියලා. මම මේ දැන් කියන්න යන දේ ඇහුවොත් ඔයාට ඒක විශ්වාස කරන්නවත් බැරි වෙයි. මේ මැච් එක බලපු අය විතරයි දන්නේ ඒක කොච්චර අමාරුවෙන් දිනපු මැච් එකක්ද කියලා. හරියටම රෑ 9 පහුවෙද්දී කිසිම ෆුට්වර්ක් එකක් නැතුව එයා බෝලර්ස්ලට එල්ලව ගහනවා. අනිත් පැත්තේ හිටපු කැප්ටන් පැට් කමින්ස් පවා පුදුම වෙලා බලාගෙන හිටියා. එයාට විවිධ දේවල් කිව්වා. හැබැයි එයා මොකද්ද කිව්වේ? ඒක තමයි මන් දැන් මේ කියන්න යන්නේ. සාමාන්‍ය කෙනෙක් නම් වේදනාවට අයින් වෙනවා. ඒත් එයා ලකුණු 150ක් ගැහුවා. නැවතුණාද? නෑ. ලකුණු 170ක් ගැහුවා. ඒත් නැවතුණාද? නෑ. අන්තිමට තනියම ලකුණු 200ක් ගහලා ඒ 0.5ක ජයග්‍රහණය අරගෙන ලෝක පුදුමයක් කළා. ලෝකේ පූජිත රිකී පොන්ටින් පවා එක දැකලා කිව්වේ මම ජීවිතේට මෙන්න මේ වගේ දෙයක් දැකලා නැහැ කියලා. ඔයා ක්‍රිකට් වලට ආස කරන කෙනෙක් නම් ඔයා දැන් දන්නවා මෙන්න මේ කවුද කියලා. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ලොකුම පෙරලිය කරපු එයා වෙන කවුරුත් නෙවෙයි. ග්ලෙන් මැක්ස්වෙල්. ඔව් 2023 වර්ල්ඩ් කප් එකේ ඒ ක්‍රේසි ඉනිං එකේ ගැහුවේ අන්න එයා තමයි. මේ කතාව මෙච්චරයි. ඒත් මට ඒක ඇතුලේ කියන්න බැරි වුණ දෙයක් තියෙනවා. මම මේ කතාව පටන් ගත්තේ කකුල් දෙකෙන් හිට ගන්න බැරි මිනිහෙක් ගැන. දිනුම ගෙනාපු අන්තිම ලකුණු 6 එයා ගැහුවෙත් ඇවිද ගන්න බැරුව එක තැනම හිටගෙනමයි. එයා මැච් එක ඉවර වෙලා මෙන්න මෙහෙම කියනවා. It was great fun. It just felt like it was me and Patty having fun out there.
අමාරුම රිදෙන්නම වෙලාවෙත් තමන්ගේ අරමුණ වෙනුවෙන් සතුටින් මුහුණ දෙන්න පුළුවන් කියන එකයි ඒකෙන් කියන්නේ. අද ඔයා ඉන්න තැන ඔයාගේ අවසානය නම් නෙවෙයි. මුළු ලෝකයම එපා කිව්වත් මැක්ස්වෙල් වගේ තමන්ගේ හීනය වෙනුවෙන් පෙනී ඉන්න වැටිලා හිටියත් ඔයාගේ හීනය නම් කවමදාවත් පාවලා දෙන්න එපා. මේ කතාවෙන් ඔයාගේ හිතට ගැම්මක් ආවනම් තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ෂෙයා කරන්න, රීපෝස්ට් කරන්න. අපි දිනමු දිගටම මේ වගේ කතා අහන්න. මාවත් ෆලෝ කරලා තියාගන්න. එච්චරයි.